කරා වර්ෂ අවසාන පරීක්ෂණයේ 2023-24 පළමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණිතයේ එක කොටසේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රය කතා කරා. අපි අද කතා කරන්න යන්නේ මෙම ප්‍රශ්න පත්‍රයේ B කොටස. ඒ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය තමයි. අපි බලමු දැන් මේ ප්‍රශ්න කොහොමද හදන්නේ කියලා. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස අපි කලින් වීඩියෝවේ කතා කරා. අද අපි කතා කරන්න යන්නේ පළවෙනි කොටසේ B කොටසේ පළවෙනි ගාන. ඒතකොට ව්‍යුහගත රචනා ප්‍රශ්න වලදී මුලින්ම එන්නේ භාග ගානක්. මේ ගානේ මුලින්ම මේ සුළු කිරීමක් ඇවිල්ලා තියෙනවා. 4න් 3 අඩු කිරීම 4න් 1 බෙදීම 1යි 6න් 1 කියලා. ඒතකොට මේ වගේ ගානකදී මුලින්ම අපි සුළු කරන්න ගන්න ඕනි බොඩ්මස් නීතියට අනුව. බෙදීම මුලින්ම සුළු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අඩු කිරීමට යන්න ඕන. දැන් මෙතනදී බෙදීමේ බෙදන්න තියෙන්නේ 1යි 6න් 1න්. එහෙනම් මෙතන තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් මේක මුලින්ම විෂම භාගයක් කරගන්න ඕනේ. 4න් 3 අඩු කිරීම 4න් 1 බෙදීම 6 වරක් 1 6යි මේ 1යි 7යි. එතකොට 6න් 7. ඊට පස්සේ ඊළඟ පේළියේ ඊට පස්සේ මේ බෙදීම තමයි මුලින්ම සුළු කරන්න ඕනේ. බෙදීමක් සුළු කරද්දී බෙදීම වෙනුවට ගුණ කිරීම දැම්මට පස්සේ මේ බෙදෙන භාගය හෝ සංඛ්‍යාවේ පරස්පරය ගන්න ඕන. ඒ කියන්නේ ඉර උඩ ඉරයට මාරු කරලා ලියන්න ඕනේ. එතකොට ඉරයට තියෙන 6 උඩින් ලියනවා 7 යටින් ලියනවා. ඊට පස්සේ මෙතන ගුණ කරද්දී ඉර උඩ ඉරයට සුළු කරන සංඛ්‍යා පුළුවන් තියෙනවා නම් ඒවා සුළු කරන්න ඕන. 4 2කින් බෙදෙනවා 2යි 6 2කින් බෙදෙනවා 3යි. ඊට වඩා සුළු වෙන්නේ නැහැ. ඊළඟ පේළියට යද්දී මෙතන 4න් 3 ඒ විදිහටම තියෙනවා අඩු කිරීම. මෙතන ඉතිරි වෙන්නේ එක් වරක් 3 3යි දෙවරක් 7 14යි. 14න් 3 තමයි ඉතිරි වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ 4න් 3 මෙතන අඩු කරන්න ඕනේ 14න් 3. මෙතන මේ හරය සමාන නැහැ. හරය අසමානයි. එහෙනම් හරය සමාන කරගන්න ඕනේ. එහෙනම් 7යි 4යි 14යි කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 28. 28 හදාගන්න 14 දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් ඉර උඩත් දෙකෙන් ගුණ කරලා තුල්ලේ භාග හදාගන්න ඕනේ. 4 7න් ගුණ කරාම 28ක් වෙනවා. එහෙනම් ඉර උඩත් 3 7න් ගුණ කරලා තුල්ලේ භාග හදාගන්න ඕනේ. එතකොට එන්නේ 7 වරක් 3 21යි. ඉර යටට 28යි. 3 වරක් 2 6යි ඉර යටට 28යි. ඊට පස්සේ පොදු හරය 28යි. ලවය අඩු කරන්න පුළුවන්. එතකොට භාග සංඛ්‍යා එකතු කරද්දී අඩු කරද්දී අනිවාර්යයෙන්ම හරය සමාන කරගෙන තමයි එකතු කරන්න අඩු කරන්න ඕන. ගුණ කිරීමේදී බෙදීමේදී එහෙම ඕනේ නැහැ. ගුණ කරද්දී නම් ලවයෙන් ගුණ කරන්න පුළුවන්. හරයෙන් ගුණ කරන්න පුළුවන්. බෙදීමක් නම් බෙදීම ගුණ කිරීම දාලා පරස්පරයෙන් තමයි ගුණ කිරීම සිදු කරන්නේ. ඒතර මේ ගානදී පොදු හරය 28යි 21න් 6ක් අඩු කරාම 15යි 28න් 15යි කියලා පිළිතුරු ගන්න පුළුවන්. ඊළඟ B කොටසේ තියෙනවා නිවසක ඇති කරන කිරි එළදෙනුන් 4 දෙනෙකුගෙන් දිනකදී දොයාගත් කිරි ප්‍රමාණයෙන් 8න් 3ක් යෝගට් සඳහා වෙන් කර ඉතිරියෙන් 10න් 9ක් විකුණා ඉතිරිය නිවසේ පානය සඳහා තබා ගන්නා ලදී කියලා. මුලින්ම ගාන මේ භාග ගාන හොඳින් කියවලා ඒ මොනාහරි ප්‍රමාණයක් මොනාහරි භාගයක් දෙනවා මොනාහරි දෙයකට යොදාගත්තා කියලා. එතකොට මෙතනදී මේ ගානේ 8න් 3ක් යෝගට් සඳහා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ 8න් 3ක් යෝගට් සඳහා ඒ මුළු කිලි ප්‍රමාණයෙන් 8න් 3ක් වෙන් කරලා තියෙනවා. අපෙන් පළවෙනි කොටස යන්නේ යෝගට් සැදීමට වෙන් කළ පසු ඉතිරි කිරි ප්‍රමාණය මුළු කිරි ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න කියලා. එතකොට මුළු කිරි ප්‍රමාණය 8න් 8ක කිරි ප්‍රමාණයකින් යෝගට් වලට 8න් 3ක් වෙන් කරාට පස්සේ ඉතිරි වෙන්නේ 8න් 8න් අඩු කරන්න ඕනේ 8න් 3ක්. එහෙනම් මේකේ පොදු හරය 8මයි. 8න් 3ක් අඩු කරාම 5යි. එහෙනම් ඉතිරි වෙන කිරි ප්‍රමාණය 8න් 5යි. ඊට පස්සේ කියනවා විකුණන ලද කිරි ප්‍රමාණය මුළු කිරි ප්‍රමාණයේ භාගයක් ලෙස දක්වන්න කියලා. මෙන්න මෙතන කියනවා 8න් 3ක් යෝගට් සෑදීමට වෙන් කර ඉතිරියෙන්. මෙන්න මෙතනින් තමයි මේ වචනේ මේ ඊගාව සුළු කිරීමට ගන්න තියෙන ඉතිරියෙන්. එහෙනම් ඉතිරියෙන් කියන්නේ අපි ගත්ත මෙතන පළවෙනි කොටසේ ඉතිරි 8න් 5යි කියලා. එහෙනම් 8න් 5න් තමයි 10න් 9ක් විකුණලා තියෙන්නේ. එහෙනම් 8න් 5න් කිව්වන් අල්නයන් කියන්නේ ගුණ කිරීමක්. 8න් 5 ගුණ කිරීම 10න් 9 ගුණ කිරීමේදී ඉර උඩ ඉරයට සුළු කරන්න පුළුවන් සංඛ්‍යා සුළු කරන්න පුළුවන්. මෙතන 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි 1 වරක් 9 9යි 8 වරක් 2 16යි කියලා විකුණන ලද කිරි ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. ඊළඟ කොටස කියවල තේරුම් ගන්න. එදින සෑම එළදෙනෙකුගෙන්ම සමාන කිරි ප්‍රමාණ යොදවාගත් අතර නිවසේ පානයට තබාගත් කිරි ප්‍රමාණය ලීටර 2කි. එක් එළදෙනෙකුගෙන් දුවාගත් කිරි ලීටර ගණන කොපමණද කියලා අහනවා. මෙතනදී මේ ගාන කිව්වා කිරි එළදෙනුන් 4 දෙනෙකුගෙන් ගත්තු කිරි ප්‍රමාණ තමයි මේ තියෙන්නේ කියලා. එතකොට සෑම එළදෙනෙක්ගෙන්ම සමාන කිරි ප්‍රමාණ ගත්තා කියලා තමයි තියෙන්නේ.
එහෙනම් අපෙන් අහන්නේ එක එළදෙනෙකුගෙන් එහෙනම් මුළු කිරි ප්‍රමාණය හොයාගෙන ඒක 4ෙන් බෙදුවම එක එළදෙනෙකුගේ කිරි ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට මෙතනදී මුලින්ම දැන් මෙතන යෝගට් වලට 8ෙන් 3ක් වෙන් කරගත්තා. යෝගට් වලට 8ෙන් 3යි මෙතන සඳහන් කරලා තියෙනවා 8ෙන් 3යි ඒක 16න් පංගු වලට හරවගත්තා. මොකද අපිට 16න් 9ක් විකුණුවා කියලා අපි හොයාගත්තා. එතකොට අපිට එකතු කරන්න ලේසි නිසා 16න් පංගු වලට හරව ගන්න. යෝගට් වලට ගත්තු 8ෙන් 3ත් 16න් 6ක් විදිහට තුල්‍ය භාග විදිහට හරව ගත්තා. එතකොට මෙතනදී යෝගට් හා විකුණපු කිරි ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. යෝගට් වලට එතකොට 16න් 6යි විකුණපු කිරි ප්‍රමාණය 16න් 9යි කියලා කලින් කොටසේ හොයාගත්තා. එහෙනම් යෝගට් සෑදීමට සහ විකිණීමට යොදාගත්තු මුළු කිරි ප්‍රමාණය 16න් 15ක කොටසක් යොදාගෙන තියෙනවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් ඉතිරි කිරි ප්‍රමාණය කීයද කියලා. එතකොට නම් මුළු කිරි ප්‍රමාණය 16න් 16න් අඩු කරන්න ඕනේ අර යෝගට් සහ විකිණීමට යොදාගත්තු කිරි ප්‍රමාණය. එහෙනම් ඉතිරි කිරි ප්‍රමාණය 16න් 1යි කියලා හොයාගන්න පුළුවන්. එතකොට මේක කියනවා නිවසේ පානයට තමයි මේ ඉතිරි කිරි ප්‍රමාණය යොදාගෙන තියෙන්නේ නිවසේ පානය කිරීමට. එහෙනම් මේ 16න් 1ක කිරි ප්‍රමාණය ලීටර් 2ක් කියලා මේක කියනවා. එහෙනම් 16න් 1ක් සමානයි ලීටර් 2යි. අපිට ඕනි මුළු කිරි ප්‍රමාණය හොයන්න නම් 16න් 16ක් හොයන්න ඕනේ. එහෙනම් අපිට හොයාගන්න තියෙන්නේ එළදෙනුන් 4 දෙනාගෙන්ම තමයි මේ 16න් 16ක ප්‍රමාණය ලැබෙන්නේ. එහෙනම් 16න් 16ක් හොයන්න දෙපැත්තම 16න් ගුණ කරන්න ඕන. එතකොට මේ පැත්ත 16න් 16යි මේ පැත්ත 2 16න් ගුණ කරාම ලීටර් 32යි. එහෙනම් එළදෙනුන් 4 දෙනාගෙන්ම ලීටර් 32 නම් එක එළදෙනෙක්ගෙන් ලැබෙන ප්‍රමාණය සමානයි. ඒ කියන්නේ එළදෙනු 4 දෙනාගෙන්ම ලැබෙන ප්‍රමාණය සමානයි කියලා තියෙනවා. එහෙනම් එක එළදෙනෙක්ගෙන් බලන්න ලීටර් 32 4ෙන් බෙදුවම ලීටර් 8යි කියලා හොයාගන්න පුළුවන්. එතකොට භාග ගන්න හරි ලේසි. ඔන්න ඔය විදිහට කියවලා තේරුම් අරගෙන හදන්නයි ඕන. ඊළඟට සාමාන්‍යයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට එන්නේ පරිමිතිය සහ වර්ගඵලය සම්බන්ධ ගණනක්. එතන මේකේ ABCD ඍජුකෝණාෂ්ටාකාර කොටසක් ABCD ගාන කියවලා තේරුම් ගන්න. එතකොට ගාන හදන්න ලේසි. ඍජුකෝණාෂ්ටාකාර කොටසක් APQR කියලා කියන්නේ සමචතුරාෂ්ටාකාර කොටසක්. PDQ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ හැඩති කොටසක්. සහිත බිත්ති සැරසිල්ලක් තමයි මේ හදලා තියෙන්නේ. එතකොට මේ බිත්ති සැරසිල්ලේ රතු වර්ණය ආලේප කරලා තියෙනවා ඍජුකෝණාෂ්ටාකාර කොටසේ, කහ වර්ණය ආලේප කරලා තියෙනවා සමචතුරාෂ්ටාකාර කොටසේ, නිල් වර්ණය ආලේප කරලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ. එතකොට මේකේ පළවෙනි කොටසේ අහනවා රතු වර්ණ ආලේපිත කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 3500යි නම්. රතු වර්ණය ආලේප කරලා තියෙන්නේ ඍජුකෝණාෂ්ටාකාර කොටසක. ඍජුකෝණාෂ්ටයක වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල අපි දන්නේ නැත්තේ දිග දන්නේ නැහැ මේ AD දිග හරි BC දිග හරි මොකද සම්මුඛ පාද සමානයිනේ. එතකොට AD ගුණ කිරීම DC කියලා ගත්තොත් ඍජුකෝණාශ්‍රය වර්ගඵලය මේකේ දීලා තියෙනවා 3500යි කියලා. එතකොට DC කියන්නේ සෙන්ටිමීටර් 50යි. ඒ නිසා මේ විදිහට AD ගුණ කිරීම 50 සමානයි 3500යි කියලා මුලින්ම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ AD ගුණ කිරීම 50 කියන්නේ අපිට 50න් බෙදන්න වෙනවා AD හොයාගන්න නම්. එහෙනම් දෙපැත්තම බෙදන්න ඕනි 50න්. 50ට 50 සුළු වෙලා යනවා. මෙතන බිඳුවට බිඳුව කැපුණා. 35ට 5 7යි බිඳුවට බිඳුවයි. එහෙනම් AD සමානයි සෙන්ටිමීටර් 70යි කියලා හොයාගන්න පුළුවන්. මේ AD කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දිග. එතකොට AD කියන එකේ මේ AP සහ PD කියන රේඛා දෙකේ මේ චූටි ඉරිකැලි ඇඳලා තියෙනවා. ඒ කියන්නේ AP සමාන වෙනවා PDට. ඒ වගේම AP සමාන වෙනවා PQ සහ AR කියන පාදවලටත් සමාන වෙනවා. මොකද මේ APQR කියන්නේ සමචතුරාස්‍රයක්. ඒතකොට පාද හතරම සමානයි. මෙතන PD සහ PQ කියන්නේ අරයන්. එතකොට මේ දෙකත් කොහොමත් සමානයි. එතකොට අපිට ලේසියෙන් මෙන්න මේ PD කියන අරය කේන්ද්‍රික ඛණ්ඩයේ අරය හොයාගන්න පුළුවන්. PD දිග කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සම්පූර්ණ AD දිග 70යි. එහෙනම් ඒකෙන් භාගයක් තමයි PD කියලා කියන්නේ. එහෙනම් 72කින් බෙදුනම අරය 35යි කියලා හොයාගන්න පුළුවන්. ඊළඟ කොටස නිල් පාට ආලේපිත කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය. නිල් පාට ආලේප කරලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසක. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ ඍජු කෝණයක් තියෙන්නේ. ඒ කියන්නේ වෘත්තයෙන් 4න් එකක් තමයි මේ තියෙන්නේ. එහෙනම් වර්ගඵලය හොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක phi r වර්ග ගුණ කිරීම θ බෙදීම 360
මෙතන 5 වලට ආදේශ කරන්නේ 7න් 22 ගුණ කිරීම r අපි හොයාගත්ත කලින් කොටසේ 35යි කියලා r වර්ගය කියන්නේ 35 ගුණ කිරීම 35 කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය අංශක 90යි එහෙනම් 90 බෙදීම 360 කියලා ආදේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 4න් 1යි කියලා ආදේශ කරන්නත් පුළුවන්. ඊට පස්සේ 35 7න් බෙදෙනවා 7ට 7 ඒවා 1යි 35ට 7 ඒවා 5යි. මෙතන 90ට 1යි 360ට 90 ඒවා 4යි. ඉර උඩයි ඉර යටයි ආපහු දෙකෙන් බෙදන්න පුළුවන් 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි කියලා. ඊට වඩා ඉර උඩ ඉර යට සුළු කෙරෙන්නේ නැහැ. ඒ නිසා මෙතන අපිට ගුණ කරන්න වෙනවා 11 ගුණ කිරීම 5 ගුණ කිරීම 35 ගුණ කිරීම 1. එතකොට මෙන්න මේ ටික ගුණ කරලා ආපහු බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට මේ ඉර උඩ තියෙන සංඛ්‍යා තුන ගුණ කරලා දෙකෙන් බෙදුනාට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය එනවා 962.5 වර්ග සෙන්ටිමීටර් කියලා. ඊළඟ කොටස කහ වර්ණයේ ආලේපිත කොටසේ වර්ගඵලය නිල් වර්ණයේ ආලේපිත කොටසේ වර්ගඵලයට වඩා කොපමණ වැඩිද කියලා අහනවා. එහෙනම් කහ වර්ණයේ ආලේප කරලා තියෙන්නේ රූප සටහන බැලුවම කහ වර්ණයේ ආලේප කරලා තියෙන්නේ මෙන්න මේ කොටසේ. මේක සමචතුරස්‍රාකාර කොටසක්. එහෙනම් සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. මෙන්න මේ AP දිග අපි 35යි කියලා හොයාගත්ත කලින්. එහෙනම් 35 ගුණ කරන්න ඕනේ 35න් ගුණ කරාම 1225යි වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ නිල් වර්ණයේ ආලේපිත කොටසේ වර්ගඵලය අපි හොයාගත්ත මේ දෙවෙනි කොටසේ 962.5යි කියලා අපෙන් අහන්නේ මේ අතර වෙනස. එහෙනම් 1225න් 962.5ක් අඩු කරන්නයි ඕන. එතකොට 0.5 මේ විදිහට ලියන්න. දශම තිතක් ලියලා මෙතෙන්ට බිඳුවක් දාලා අඩු කරන්න. සාමාන්‍ය විදිහට අඩු කරන්න. මෙතන බිඳුවෙන් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් මෙහා පැත්තට ගෙනහිල්ලා මේ විදිහට සරල සුළු කිරීමක් කරන්න තියෙනවා. එතකොට පිළිතුර එනවා මේ විදිහට අඩු කරාම 362.5යි වර්ග සෙන්ටිමීටර්. ආන කොටස වර්ණ ගැන්වූ බිත්ති සැරසිල්ල වටා කළු වර්ණ නූලක් අලවා ඇත. නූලේ දිග සොයන්න. එතකොට මෙන්න මේ විදිහට මේ රූප සටහන ආපහු බැලුවොත් මේකේ මෙන්න මේ වටේටම කළු පාට නූලක් කලවනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දිගවල් අපි දන්නවා. දැන් BC දිග අපි හොයාගත්තා. මොකද AD 70යි කියන්නේ BC 70යි. දැන් මේ වටේට නූලක් කලවනවා කියලා කියන්නේ අපිට මේ පරිමිතිය හොයන්න කියලා තමයි කියන්නේ. මේක සංයුක්ත රූපයක් දැන්. හැබැයි මේ ඇතුලේ අලෝප දාර මේ වටේ දිගට එකතු වෙන්නේ නැහැනේ. ඒතකොට වටේට තියෙන්නේ මෙන්න මේ BC දිග තියෙනවා, DC දිග තියෙනවා, මේ QD කියන ඡාප දිග තියෙනවා, QR තියෙනවා. ආපහු මෙතන AR සහ AB. එතකොට මේ දිගවල ඔක්කොම අපි දන්නවා. මෙතන අපි මේක 35යි, ඒ කියන්නේ මේ පාදයේ 35යි කියලා හොයාගත්තනේ. එහෙනම් AR 35ක් වෙනවා, RQ පාදයක් 35ක් වෙනවා. මේක සමචතුරස්‍රයක් නිසා. මෙතන 50යි, මෙතන 70යි, මේක 50යි. ඒතර අපි දන්නේ නැත්තේ තාම QD කියන ඡාප දිග. එහෙනම් QD ඡාප දිග තමයි අපිට දැන් මේකදී හොයාගන්න තියෙන්නේ. ඒතකොට වර්ණ ගැන්වූ බිත්ති සැරසිල්ලේ QD ඡාප දිග සමානයි 2යි ϕr ගුණ කිරීම θ බෙදීම 360. එහෙනම් 2 ගුණ කිරීම ϕ කියන්නේ 7න් 22යි, r කියන්නේ 35යි. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ අංශක 90යි. 90 බෙදීම 360. එහෙම නැත්නම් 4න් 1 ආදේශ කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන 7ට 7 ඒවා 1යි 35ට 7 ඒවා 5යි. මෙතන 90ට 90 ඒවා 1යි 360ට 90 ඒවා 4යි. ඉර උඩ අපහු දෙකෙන් බෙදෙනවා. ඉර යට 4 තියෙනවා. 4 දෙකෙන් බෙදුනම 2යි 22 දෙකෙන් බෙදුනම 11යි. මේ ඉර යට තියෙන දෙකට මේ ඉර උඩ තියෙන දෙක සුළු කරන්න පුළුවන්. එතකොට සියලුම ඉර යට තියෙන සංඛ්‍යා සුළු වෙලා යනවා. ඉර උඩ ඉතුරු වෙනවා 11 ගුණ කිරීම 5. එහෙනම් 11 වර 5 55යි. එහෙනම් මේ අර QD කියන ඡාප කොටසේ දිග සෙන්ටිමීටර් 55යි කියලා හොයාගන්න පුළුවන්. දැන් අපිට සම්පූර්ණ බිත්ති සැරසිල්ලේම වටේටම අලවන්න ඕන දිග. එහෙම නැත්නම් පරිමිතිය හොයාගන්න පුළුවන්. එතකොට 55යි කියන්නේ ඡාප දිග, ඊළඟට පළල 50යි, දිග 70යි, ආපහු පළල 50යි, ඊළඟට 35යි අර සමචතුරස්‍රයේ පැත්තක දිග, ආපහු සමචතුරස්‍රයේ පැත්තක දිගක් එනවා 35යි. ඔක්කොම ටික එකතු කරාම සෙන්ටිමීටර් වලින් 295යි. පරිමිතිය සෙන්ටිමීටර් ඒකකය. ඊළඟට තුන්වෙනි ගාන බලමු. මේ ගානේදී ඔයාලට ඇවිල්ලා තියෙන සම්පූර්ණයෙන්ම ප්‍රතිලෝම සමානුපාත ගානක් තමයි මේ තුන්වෙනි ගානට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිලෝම සමානුපාත කියලා කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය අඩු වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මොනවා හරි කාර්යයක් කරනකොට මිනිස්සු ගාන වැඩි වෙනකොට ගතවන දින ගණන අඩු වෙනවා.
මිනිස්සු ගණන අඩු වෙනකොට එම කාර්ය නිම කරන්න ගතවන දින ගණන වැඩි වෙනවා. එතකොට ඒක ප්‍රතිලෝමයි. එකක් අඩු වෙනකොට අනිත් රාශිය වැඩි වෙනවා. එතකොට මේ වගේ ගානකදී මිනිසුන් සහ දින ගණන සම්බන්ධ වෙලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දීලා තියෙන ගාන වගේ මිනිසුන් දින වගේම දිනකට වැඩ කරන පැය ගණනත් එන්නත් පුළුවන්. එතකොට මේ හරිම ලේසියි මේ ගාන මුලින්ම කාර්ය ප්‍රමාණය කොහොමත් හොයන්න එනවා. කොයි ගානෙත් කාර්ය ප්‍රමාණය කොහොමත් හොයන්න එනවා. එතකොට මේ ගණනේ මිනිසුන් දින සහ පැය දිනකට වැඩ කරන පැය ගණනක් දීලා තියෙන නිසා ඇඳුම් තොගයේ මසානිම කෙරෙන ගතවන මිනිස් දින ගණන කියන්නේ මිනිස් දින පැය. ඒ සියල්ලම ගුණ කරන්න තමයි තියෙන්නේ. එතකොට මේකේ පැය ගණන දීලා තිබුණ නැත්නම් මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන කියලා ගත්තනම් හරි. කොහොමත් මිනිස් දින සම්බන්ධ ඕනෑම ගණනකදී මුලින්ම එම ප්‍රමාණය හොයන්න වෙනවා. එතකොට මේකේ මිනිසුන් ගණන 100යි සේවිකාවන් 100ක් ඉන්නවා. දින 4කදී තමයි මේ ඇඳුම් ප්‍රමාණය මහලා නිම කරන්න ඕනේ. දිනකට මෙයාලා වැඩ කරන පැය ගණන 8යි. එහෙනම් මෙතන 100 4ෙන් ගුණ කරාම 400යි 400 8ෙන් ගුණ කරාම 3200යි මිනිස් දින පැය. ඊළඟට දෙවෙනි ගාන දින දෙකක් සියලු සේවිකාවන් වැඩ කළ පසු කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර කීපයක් අක්‍රිය වීම නිසා සේවිකාවන් 25 දිනකට එක් දිනයක් නිවාඩු ලබා දෙන ලදී. තුන්වන දින අවසාන වන විට නිම කර ඇති කාර්ය ප්‍රමාණය මිනිස් දින කීයද? එහෙනම් මුලින්ම අපිට මේ දින දෙකේ කරපු වැඩ ප්‍රමාණය හොයා ගන්න වෙනවා. එහෙනම් දින දෙකකදී අවසන් කළ වැඩ ප්‍රමාණය ඒත් මිනිසුන් සේවිකාවන් 100 දෙනාම වැඩ කරා පළවෙනි දින 2යි වැඩ කරේ. දිනකට පැය 8යි වැඩ කරේ. එහෙනම් සියල්ලම ගුණ කරාම 102න් ගුණ කරාම 200යි 208න් ගුණ කරාම 1600ක වැඩ ප්‍රමාණයක් අවසන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි දවසේ සේවිකාවන් 25 දෙනෙකුට නිවාඩු ලබා දීලා තියෙනවා. එහෙනම් මුළු සේවිකාවන් 100ක් හිටියා. එහෙනම් 100න් 25ක් අයින් වුණාම තුන්වෙනි දවසට ඉතුරු වුණේ සේවිකාවන් 75ක් විතරයි. එහෙනම් මිනිසුන් 75යි. තුන්වෙනි දවසේ විතරයි වැඩ කරේ. ඒ කියන්නේ දින 1යි දිනකට වැඩ කරපු පැය ගණන 8යි. එහෙනම් 75 එකෙන් ගුණ කරලා 8ෙන් ගුණ කරාම තුන්වෙනි දවසේ විතරක් අවසන් කරලා තියෙනවා 600ක වැඩ ප්‍රමාණයක්. එහෙනම් අපෙන් අහනවා තුන්වන දින අවසාන වන විට නිම කර ඇති කාර්ය ප්‍රමාණය කියන්නේ පළවෙනි දින දෙකේදී 1600යි තුන්වන දිනේදී 600යි දින තුනම අවසානයේ 2200ක වැඩ ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවා. ඊළඟට අවසාන දිනයේදී සියලු සේවිකාවන් සේවයට පැමිණියේ නම් ඇඳුම් තොගය අපේක්ෂා කළ පරිදිම නිම කිරීමට සේවිකාවක් වැඩ කළ යුතු අමතර පැය ගණන සොයන්න. එහෙනම් මුලින්ම අපිට හොයාගන්න වෙනවා 4 වෙනි දිනේට ඉතිරි වෙන වැඩ ප්‍රමාණය කොච්චරද කියලා. මුළු වැඩ ප්‍රමාණය අපි 3200යි කියලා පළවෙනි කොටසේ හොයාගත්තා. දෙවෙනි කොටසේදී 2200යි කියලා හොයාගත්තා. තුන්වෙනි දවසේ ඉවර වෙනකොට ඉවර කරපු වැඩ ප්‍රමාණය 4 වෙනි දවසට ඉතිරි වෙන වැඩ ප්‍රමාණය එතකොට අඩු කරාම 1000යි කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ 1000ක වැඩ ප්‍රමාණය අපි ඉවර කරන්න ඕනේ. දැන් 4 වෙනි දවසට ආපහු සේවිකාව 100 දෙනාම ඉන්නවා. එක දිනයයි වැඩ කරන්න තියෙන්නේ. හැබැයි එම දිනේදී මේ වැඩ කොටස ඉවර කරන්න වැඩිපුර පැය ගණනක් වැඩ කරන්න වෙනවා. මොකද අර 3 වෙනි දවසේ සේවිකාව අඩු වෙලා අපි කරපු වැඩ ප්‍රමාණය අඩු වුණා. ඒ නිසා කලින් වගේම මිනිසුන් ගණන් 100යි දින ගණන 1යි අපිට පැය ගණන දන්නේ නැහැ දැන්. එහෙනම් මේ පැය ගණන එහෙමම තියන්න. ඊට පස්සේ ඒක සමාන කරන්න ඉතිරි වෙලා තියෙන වැඩ ප්‍රමාණයට. ඊට පස්සේ මෙතන 100මයි එන්නේ. එහෙනම් 100 දෙපැත්තෙම 100ෙන් බෙදුනම 100 කැපිලා යනවා. එහෙනම් පැය ගණන එනවා 1100ෙන් බෙදුනම පැය 10යි කියලා පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් අමතර පැය ගණනාව තමයි අපෙන් අහන්නේ. මුලින් පැය 8ක් වැඩ කරන්න උනා. දැන් පැය 10ක් වැඩ කරන්න වෙනවා 4 වෙනි දිනේදී. එහෙනම් සේවිකාවක් වැඩ කළ යුතු අමතර පැය ගණන 10න් 2ක් අඩු කරාම පැය 2යි කියලා පිළිතුර හොයලා තියන්න ඕනේ. මේ විදියට පිළිතුර හොයලා තියන්න ඕනේ. අපි බලමු 4 වෙනි ගාන. 4 වෙනි ගානේදී දීලා තියෙන වට ප්‍රස්ථාරයක් සම්පූර්ණ වටයකින් පෙන්වන්නේ සියලුම පිරිස. සියලුම මුළු ප්‍රමාණය තමයි සම්පූර්ණ වටයකින් පෙන්වන්නේ. ඒ කියන්නේ අංශක 360කින්ම පෙන්වන්නේ ඉන්න මුළු දැන් මේ ගානේ හැටියට නම් ඉන්න මුළු ජනගහනය. මුළු ගමේ මුළු ජනගහනය තමයි අංශක 360ෙන්ම පෙන්වන්නේ. එතකොට මේ ජනගහනය කොටස් 4කට වෙන් කරලා තියෙනවා. අවුරුදු 60ට වැඩි පිරිස අංශක 80ක කේන්ද්‍රික කෝණයකින් පෙන්වලා තියෙනවා.
අවුරුදු 5ට අඩු ළමයි අංශක 40ක පාසල් යන ළමුන්ගේ කෝණය දීලා නැහැ. රැකියා කරන පිරිසෙත් කෝණය දීලා නැහැ. පළවෙනි ගානේ දීලා තියෙනවා අවුරුදු 6ට වැඩි පිරිස 40ක් නම්. එහෙනම් 60ට වැඩි පිරිස කියන කේන්ද්‍ර කෝණයක් දීලා තියෙනවා ප්‍රමාණයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මුළු ජනගහනය. ඒ වගේ වෙලාවකදී ඉර යටට දාන්න ඕනි කේන්ද්‍ර කෝණය. එහෙනම් අංශක 80ට 40ක් නම් අපි ಗುಣ කරන්න ඕන සම්පූර්ණ මුළු ප්‍රමාණය හොයන්න නම් අංශක 360න් තමයි ಗುಣ කරන්න ඕන. එතකොට මෙතන අංශක ඉර යට අංශක තියෙනවා ඉර උඩ අංශක තියෙනවා. එතකොට අංශක වලට අංශක සුළු වෙනවා. ඊට පස්සේ අපිට එන්නේ සංඛ්‍යාවකින් තමයි එන්නේ. කියන්නේ අපිට සංඛ්‍යාවක් නේ හොයන්න යන්නේ. දැන් මුළු ජනගහනයනේ සංඛ්‍යාවකින් හොයන්න යන්නේ. එහෙනම් ඒ වගේ සංඛ්‍යාවක් හොයන වෙලාවකදී මෙන්න මේ විදිහට තමයි සුළු කරන්න ඕන. ඉර යටට කෝණය අංශක 80ට 40 නම් අංශක 360ට. මේ අග බිඳුවට මේ අග බිඳුව සුළු කරා 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි 362න් බෙදුනම මුළු ජනගහනය 180යි. ඊළඟට පාසල් යන ළමුන් ගණන අවුරුදු 60ට වැඩි පිරිසට වඩා 10ක් වැඩි නම් පාසල් යන ළමුන් ගණන අවුරුදු 60ට වැඩි පිරිස 40යි කියලා දීලා තිබුණා. එහෙනම් 40ට වඩා 10ක් වැඩි කියන්නේ පාසල් යන ළමුන් ගණන 50යි. එම කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. මෙන්න මෙතන දීලා නැහැ. මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. දැන් එහෙනම් කලින් පළවෙනි කොටසදී අපි සංඛ්‍යාවක් හොයනකොට ඉර උඩටයි ඉර යටටයි අංශක වලින් තමයි ආදේශ කරේ. මෙතන ඉර යටත් අංශක ඉර උඩත් අංශක. එතකොට අංශ වලට සුළු වෙලා ගිහිලා සංඛ්‍යාවකින් එන්නේ. මේ ගානේදී අපිට කෝණයක් හොයන්න තියෙනම් ඉර යටටත් සංඛ්‍යාවක් ඉර උඩටත් සංඛ්‍යාවක් එන්න ඕනේ. 360න් තමයි ගුණ වෙන්නේ. අංශක වලින් එතකොට අපිට උත්තරේ එනවා. මුළු සංඛ්‍යාව 180 නම් පාසල් යන ළමුන් ගණන 50යි කියලා අපි හොයාගත්ත මෙතනදී 180ට 50 නම් 360න් කොච්චරද කියලා තමයි බලන්න තියෙන්නේ. ඒ කියන්නේ ගුණ කිරීම 360. එතකොට බිඳුවට බිඳුව සුළු කරා 36ට 18ට 18 ඒවා 1යි 36ට 18 ඒවා 2යි බිඳුවයි. එහෙනම් 25න් ගුණ කරාම අංශක 100යි කියලා මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. ඊළඟට රැකියා කරන පිරිස කොපමණද? එතකොට මෙතන රැකියා කරන පිරිස හොයන්න පුළුවන්. දැන් මේ කෝණ තුනක්ම හොයාගෙන තියෙන්නේ හතරවෙනි කෝණය හොයාගන්න පුළුවන්. මේ කෝණ තුන එකතු කරලා 360න් අඩු කරන්න ඕන. මෙතන 100යි 40යි 140යි 140යි 80යි 220යි. එතකොට මෙතන රැකියා කරන පිරිසේ මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. 100යි 40යි 80යි එකතු කරාම 220යි 360න් 220ක් අඩු කරාම අංශක 140ක් කියලා එනවා රැකියා කරන පිරිස. ඒතර කලින් වගේම තමයි පිරිසක් තමයි අහන්නේ. එහෙනම් 360කට අපි දැන් මුළු ප්‍රමාණය දන්නවත් අංශක 360කට 180 දෙනෙක් ඉන්නවා. එහෙනම් අපිට ඕනේ අංශක 140කට කොච්චරද කියලා බලන්න. එහෙනම් 360 ඉර යටට දාලා මුළු ප්‍රමාණය 180 ඉර උඩට දාලා ගුණ කරනවා. කෝණයේ විශාලත්වය 140න් මේක සුළු කරාම 180 ඒවා 2යි 360ට 142න් බෙදුනම 70 දෙනෙක් රැකියා කරන පිරිස ඉන්නවා. ඊළඟට අවසාන කොටස ඊළඟ වර්ෂයට මෙම ගම්මානයේ ජනතාව මෙන්න මේ කියන කාණ්ඩ හතරට මේ දීලා තියෙන කාණ්ඩ හතරට බෙදෙන අනුපාතය දීලා තියෙනවා 2:3:5:2 ලෙස පුරෝකථනය කර ඇත. ඒ අනුව අඳින වට ප්‍රස්ථාරයක අවුරුදු 5ට අඩු ළමුන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න කියලා. එතකොට මම මුලිනුත් කිව්වා දැන් මේ සම්පූර්ණ වටයෙන්ම පෙන්වන්නේ මුළු පිරිස. එතකොට මේ මුළු පිරිස බෙදලා යන කේන්ද්‍ර කෝණ වල අනුපාතය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ පිරිස අනුපාතයක් විදිහට දීලා තිනවා මේ විදිහට 2:3:5:2. ඒ කියන්නේ මේ අනුපාතයට තමයි කේන්ද්‍ර කෝණත් බෙදලා තියෙන්නේ. එතකොට මෙතන අපිට සම්පූර්ණ කේන්ද්‍ර කෝණයේ අංශක 360යි මේ අනුපාත ටික අපි x අකුරු දාගෙන මේ ටික එකතු කරලා x වලගේ හොයා ගන්නවා. එහෙනම් මෙතන තියෙන 2ට අපි 2x ලියාගත්තා 3ට 3x ලියාගත්තා 5ට 5x ලියාගත්තා. ආපහු මෙතන අවසානයේට 2x තියෙනවා. එතකොට 2x ධන 5x ධන 5 සමාන වෙන 2x ධන 3x ධන 5x ධන 2x සමානයි අංශක 360යි. ඊට පස්සේ මේක සුළු කරලා x වලට හොයාගන්න පුළුවන් අගය අංශක 30යි කියලා. හැබැයි මෙතන කියනවා මේ ගානේ හැටියට මෙන්න මේ පළවෙනිම අනුපාතය ගැන තමයි අහන්නේ. අවුරුදු 5ට අඩු ළමුන්. ඒ කියන්නේ මුලින්ම දීලා තියෙන සංඛ්‍යාව තමයි පළවෙනි අනුපාතය. එහෙනම් අවුරුදු 5ට අඩු කියන එක තමයි මේ දෙක කියන්නේ. එහෙනම් එක x අකුරක් අංශක 30 නම් x අකුරු දෙකක් තමයි මෙතන තියෙන්නේ. 5ට අඩු ළමයින්ගේ ප්‍රමාණය එහෙනම් 2x තමයි අපිට හොයන්න වෙන්නේ. ඒ කියන්නේ 5ට අඩු ළමයින්ගේ කේන්ද්‍ර කෝණය අංශක 60යි කියලා අපිට හොයාගන්න පුළුවන්.
හරි 4 වෙනි ගාන ওই විදිහට අපිට ඉවර කරගන්න පුළුවන්. අපි බලමු 5 වෙනි අවසාන ගණන. එතකොට මේ 5 වෙනි ගාන හැම තිස්සෙම එන්නේ මෙන්න මේ වගේ කොටු දැලක් සහ රුක් සටහනක් තියෙන ගණනක් තමයි 5 වෙනි ගාන විදිහට ගොඩක් වෙලාවට එන්නේ. මේ ගාන හරිම ලේසි. ඒතර මුලින්ම කරන්න තියෙන ගාන කියවලා ඒ ගානේ තොරතුරු තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන රතු පාට ඇපල් ගෙඩි 3යි කොළ පාට ඇපල් ගෙඩි 2යි. සුරණි අහඹ ලෙස ඉන්න ඇපල් ගෙඩියක් ගෙන යාපසු දමා. ඒ කියන්නේ ඇපල් ගෙඩි 5ක් තිබුණා. රතු 3යි කොළ 2යි ඔක්කොම ඇපල් ගෙඩි 5යි. එක ඇපල් ගෙඩියක් අරගෙන ඒකේ පාට බලලා ආපහු බෑග් එකට දාලා ආපහු එකක් ගන්නවා. එතකොට ආපහු බෑග් එකට දාන නිසා ඇපල් ගෙඩි සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඇපල් ගෙඩි 5ම තියෙනවා දෙවෙනි පාර ගන්නකොටත්. එතකොට මේ විදිහට කොටු දැල ඔයාලට ඇඳලාමයි දීලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මෙන්න මේ කතිර ලකුණ යොදා මේ ගැනීම නිරූපණය කරන්න. ඒ කියන්නේ පළවෙනි ගැනීමේදී රතු එක අරගෙන දෙවෙනි ගැනීමේදීත් රතු එක ගන්න පුළුවන්. මොකද බෑග් එකේ තියෙනවා. පළවෙනි ගැනීමේදී රතු දෙක අරගෙන දෙවෙනි ගැනීමේදී රතු දෙක ගන්නත් පුළුවන්. ඔය විදිහට සෑම කතිරයක්ම මේ විදිහට තමයි දාන්නේ. මේ අතරමැද කොටු වලට එහෙම නෙවෙයි කතිර දාන්නේ. රතු එකට රතු දෙක, රතු එකට රතු දෙක, රතු එක රතු තුන, රතු එක කොළ එක වෙන්නත් පුළුවන්. රතු එක කොළ දෙක. ওই විදිහට කතිර ටික පිළිවෙලට දාගෙන යන්න. ඊට පස්සේ මේ කතිර සංඛ්‍යාව තමයි මේකේ තියෙන නියැදි අවකාශය වෙන්නේ. ඒ කියන්නේ මුළු අවයව ගණන තමයි මේ කතිර ගණන. එතකොට මේ කතිර ගණන් කරන්න ඕනේ මෙතන තිරස් අක්ෂයට තියෙනවා 5ක්, සිරස් අක්ෂයටත් 5ක් තියෙනවා. එහෙනම් 5 වරක් 5 25ක් තමයි නියැදි අවකාශයේ අවයව ගණන වෙන්නේ. පළවෙනි කොටසේදී අහනවා වාර දෙකේදීම සුරණිට රතු පාට ඇපල් ලැබීමේ සම්භාවිතාව. එහෙනම් වාර දෙකේදීම කියලා කියන්නේ පළවෙනි වාරයේත් රතු වෙලා දෙවෙනි වාරයේත් රතු වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ පළවෙනි ගැනීමත් රතු දෙවෙනි ගැනීමත් රතු. එතකොට මෙන්න මේ කොටස තමයි ඔය අහන්නේ. මේක වට කරලා පෙන්වන්න කියලා නැහැ. මම මේ ගාන කියලා දෙන නිසා තමයි මෙහෙම වට කරලා පෙන්නුවේ. එතකොට මෙන්න මේකේ පළවෙනි ගැනීම රතු දෙවෙනි ගැනීම රතු පළවෙනි ගැනීම රතු 1 දෙවෙනි ගැනීම රතු 2 රතු 2 රතු 3. එතකොට මෙන්න මේ අවයව 9 තමයි වාර දෙකේදීම රතු පාට ඇපල් ලැබීමේ සම්භාවිතාව කියලා කියන්නේ. මේ කතිර ගාන ගණන් කළා මුළු අවයව ගාන 25යි නියැදි අවකාශයේ අවයව තමයි මුළු අවයව ගණනට එන්නේ. 25න් 9යි කියලා සම්භාවිතාව ලියන්න විතරයි තියෙන්නේ. ඊළඟ එක සුරණිට එක් වරකදී පමණක් රතු ඇපල් ලැබීමේ සිද්ධිය කොටු දැල මත වටකොට දක්වා එය පී ලෙස නම් කරන්න. එක් වරකදී පමණක් රතු ඇපල් ලැබීමේ සිද්ධිය. එහෙනම් එක් වරකදී පමණක් කියන්නේ මේක කියලා නැහැ. පළවෙනි ගැනීමේදී පමණක් කියලා හරි දෙවෙනි ගැනීමේදී පමණක් කියලා හරි කියලා නැහැ. ඒ කියන්නේ එක් වරකදී කොයි ගැනීමකදී හරි රතු පාට ඇපල් ගෙඩියක් තියෙන්න ඕනි. එහෙනම් මේක අනිත් එක කියනවා එක් වරකදී පමණක් කියලා. ඒ කියන්නේ ගෙඩි දෙකම දෙවාරයේදීම රතු ඇපල් වෙන්නත් බෑ. එක් වාරයකදී පමණක් රතු ඇපල් වෙන්න නම් එහෙනම් පළවෙනි ගැනීමේදී රතු ඇපල් වෙලා දෙවෙනි ගැනීමේදී කොළ ඇපල් කියන මෙන්න මේ අවයව ටික වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි ගැනීමේදී රතු ඇපල් වෙලා පළවෙනි ගැනීමේ කොළ ඇපල් වෙන කියන මෙන්න මේ කොටස වෙන්නත් පුළුවන්. වෙන වෙනම රවුම් කරලා පෙන්වන්න එපා. මෙන්න මේ වගේ එක ඉරකින් මේ කොටස් දෙක යා කරලා පෙන්වන්න ඕන. එතකොට මේකෙන් පෙන්වන්නේ මේ එක සිද්ධියක සම්භාවිතාව තමයි මේ පෙන්වන්නේ. කියන්නේ මේ P කියන සිද්ධියේ සම්භාවිතාව තමයි මේ වට කරලා පෙන්නලා තියෙන්නේ. මේක කියනවා මේක P කියලා නම් කරලා පෙන්වන්න කියලා. ඊට පස්සේ අවයව ගණන කියන්නේ මේ කතිර ගණන. මෙතන 6ක් එනවා මෙතන 6ක් එනවා. ඔක්කොම අවයව 25න් 12යි. එතකොට මේ P වල සම්භාවිතාව 25න් 12යි. එතකොට කොටුදලේ අහලා තියෙන ප්‍රශ්න ටික ඉවරයි. හරිම ලේසි. ඒ නිසා මේ ගාන අනිවාර්යෙන් හදන්න හැමෝම. ඊළඟට රුක් සටහන. රුක් සටහනේ කියනවා මේකේ මුළු ඇපල් ගාන කොහොමද ඇපල් ගෙඩි 5යිනේ තිබ්බේ. එහෙනම් පළවෙනි ගැනීමට තිබුණේ ඇපල් ගෙඩි 5න් 3යි රතු පාට ඇපල්. ඉතුරු උනේ 5න් 2යි. මේ හිස්තැන පුරවන්න ලකුණු දෙනවා අනිවාර්යෙන්ම. ලකුණු ඒ නිසා අනිවාර්යෙන් හිස්තැන් පුරවලා තියන්න ඕනේ. එතකොට මේ මෙතන 5න් 2යි 5න් 3යි එකතු කරාම 5න් 5 කියන අවස්ථාව තමයි එන්නේ. ඊට පස්සේ කියනවා හිස්තැනට සුදුසු සම්භාවිතාව ලියලා දෙවෙනි පාර ගැනීමත් මේකේ රුක් සටහන දීර්ඝ කරන්න කියලා. එතකොට දෙවෙනි ගැනීමට කියන්නේ රතු කියන අත්තේ තවදුරටත් මේ වගේ අතු දෙකක් ඇඳලා දීර්ඝ කරන්න. කොළ කියන එකටත් අතු දෙකක් ඇඳලා දීර්ඝ කරන්න. පළවෙනි ගැනීමේදී රතු ඇපල් ගෙඩියක් අරගෙන දෙවෙනි ගැනීමේදී එක්ක රතු ඇපල් ගෙඩියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොළ ඇපල් ගෙඩියක් වෙන්නත් පුළුවන්. ඇපල් ගෙඩි ගාන වෙනස් උනේ නැහැනේ.
ඒ කියන්නේ රතු ඇපල් ගෙඩි ගන්න 5න් 3යි, කොළ ඇපල් ගෙඩි ගන්න 5න් 2යි. ඊළඟ අත්තේ තිබුණේ කොළ ඇපල් ගෙඩි ගන්න 5න් 2යි. ඒ කියන්නේ මුල් පළවෙනි ගැනීමේදී කොළ ඇපල් ගෙඩියක් අරගෙන දෙවෙනි ගැනීමේදී රතු ඇපල් ගෙඩියක් ගන්නත් පුළුවන්. දෙවෙනි ගැනීමේදී කොළ ඇපල් ගෙඩියක් ගන්නත් පුළුවන්. ඒක තමයි මේ අත දෙකෙන් පෙන්වන්නේ. එහෙනම් රතු ඇපල් ගෙඩි ගන්න 5න් 3යි, කොළ ඇපල් ගෙඩි ගන්න 5න් 3යි. ওই විදිහට තමයි අතු දෙක දීර්ඝ කරාම හැදෙන්නේ. බය නැතුව ඔයාලත් රුක්සටහනේ ඉතුරු අතු දෙක මේ විදිහට බොහෝ වෙලාවට අතු දෙකම දීර්ඝ කරන්න වෙයි. ඊට පස්සේ දැන් මේ පළවෙනි අතේ තියෙන්නේ පළවෙනි ගැනීමත් රතු, දෙවෙනි ගැනීමත් රතු. මම මේ වරහනේ පෙන්නලා තියෙනවා මේ ගැනීම. අවස්ථා දෙකේදීම රතු ඇපල්. මේ දෙවෙනි අවස්ථාවේ තියෙන පළවෙනි ගැනීම රතු, දෙවෙනි ගැනීම කොළ. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ රතු ඇපල් ගෙඩියක් අරගෙන දෙවෙනි අවස්ථාවේ කොළ ඇපල් ගෙඩියක් අරගෙන. මේ තියෙන්නේ පළවෙනි අවස්ථාවේ කොළ ඇපල් ගෙඩියක් අරගෙන දෙවෙනි අවස්ථාවේ රතු ඇපල් ගෙඩියක්, කොළ ඇපල් ගෙඩියක් අරගෙන රතු ඇපල් ගෙඩියක්. අවස්ථා දෙකේදීම කොළ ඇපල් ගෙඩියක්. මේකත් කොළ ඇපල් ගෙඩියක්. අවස්ථා දෙකේදීම කොළ ඇපල් අරගැනීමේ සම්භාවිතාව තමයි මේ හතරවෙනි අවස්ථාව තියෙන්නේ. මම මේ වරහනේ පෙන්නලා තියෙන්නේ මේ අවස්ථා හතරේ අරගත්තු අවස්ථා දෙක. මෙහෙම ලියාගත්තත් කමක් නැහැ ගානකදී. මොකද ඊළඟ කොටසට ඒකෙන් උත්තරේ ගන්න හොයාගන්න ලේසි වෙන්න පුළුවන්. ඊළඟට අවසාන කොටසේ අහනවා එක්ක අරකදීවත් සුරන්ට කොළපාට ඇපල් ලැබීමේ සම්භාවිතාව. බලන්න මම අර දැන් අර ලියපු එකේ එක අවස්ථාවකදීවත් කියනකොට අවස්ථා දෙකේදීම කොළ ඇපල් ලැබෙන එක උනත් ගන්න පුළුවන්. එක අවස්ථාවකදී පමණක් කියලා තිබුණා නම් අවස්ථා දෙකේදීම කොළ ඇපල් ලැබෙන එක ගන්න බෑ. මේකෙදී තියෙන්නේ එක අවස්ථාවකදීවත්. එතකොට අවස්ථා දෙකේදීම ලැබුණත් ඒක ඒ උත්තරේ ගන්න ඕන. එහෙනම් මෙතන එක අවස්ථාවකදී කියනකොට දෙවෙනි අවස්ථාවේ කොළ ලැබිලා තියෙනවා. මෙතන පළවෙනි අවස්ථාවේ කොළ ලැබිලා තියෙනවා. අවස්ථා දෙකේදීම කොළ ලැබිලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සම්භාවිතා තුන එකතු කරන්න ඕනේ. එතකොට මේ සම්භාවිතාව හොයපු විදිය බලන්න මේ පළවෙනි අත්තේ 5න් 3 ගුණ කරලා තියෙනවා. දෙවෙනි අත්තේ 5න් 2. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ සම්භාවිතාව හොයන්නේ අතු දෙකේ සම්භාවිතා දෙක ගුණ කරලා. මේකේ පළවෙනි අවස්ථාවේ 5න් 2, දෙවෙනි අවස්ථාවේ 5න් 3 ගුණ කරලා මේක අරන් තියෙන්නේ. පළවෙනි අවස්ථාවේ 5න් 2, දෙවෙනි අවස්ථාවේ 5න් 2 ගුණ කළා තමයි මේ අවසාන සම්භාවිතාව අරන් තියෙන්නේ. ඒතර මේ ගානට මේ සම්භාවිතා ටික මේ විදිහට පිළිවෙලට එකතු කරලා පෙන්වන්න ඕනේ. එතකොට තමයි මේ ගානට අදාළ සම්පූර්ණ ලකුණු ඔයාලට ලැබෙන්නේ. ඒතර මම මේ වරහන් අස්සේ පෙන්වලා තියෙන අර කියපු සම්භාවිතා තුන. ඒතර මෙතන එන්නේ 3 වරක් 2 6යි, ලවේ ලවෙන් ගුණ කළා, හරය හරයෙන් ගුණ කළා. මෙතන තියෙන්නේ 6යි, මෙතන තියෙන්නේ 4යි. ඔක්කොම හරය සමානයි. එහෙනම් ලවේ එකතු කරාම 6යි 6යි 12යි 4යි 16යි 25න් 16යි එක වරකදීවත් සුරන්ට කොළපාට ඇපල් ලැබීමේ සම්භාවිතාව. ওই විදිහට රුක් සටහනේ ගානත් ওই විදිහට හරියම ලේසියෙන් හදන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හැමෝම රුක් සටහන සහ මේ කොට දැලා තියෙන මේ සම්භාවිතාව සම්බන්ධ ගාන හැමෝම හදන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න, කමෙන්ට් එකක් දාලා අහන්න. බොහොම ස්තුතියි.